ගෞරවනීය තෙරණින් වහන්සේ කාලීන මාතෘකාවක් ඔස්සේ ධර්ම සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ඔබ වහන්සේගේ කාරුණික අවසරය ඉල්ලා සිටිනවා. ගරු තෙරණින් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ, මම අද ධර්ම සාකච්ඡාවේ මාතෘකාව වශයෙන් විද්‍යාව යන කුමක්ද කියන ප්‍රශ්නය ඔස්සේ සාකච්ඡාව මෙහෙවන්න උත්සාහ කරනවා. කරු තෙරණින් වහන්සේ, මා දන්නා පරිදි ලෝකේ විද්‍යාවන් රාශියක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් බටහිර විද්‍යාව තියෙනවා, පෙරදිග විද්‍යාවන් තියෙනවා. ඊට අමතරව වෙනත් මානයක විද්‍යාවක් පිළිබඳව සහ ඒ මානයේ විද්‍යාව අපි මේ සාකච්ඡා කරන ව්‍යවහාරික විද්‍යාවන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ ගැඹුරු අර්ථ දැක්වීමක් ඔස්සේ ධර්ම සාකච්ඡාව පවත්වමු කියන යෝජනාව ඔස්සේ තමයි මම අද සාකච්ඡාවට එළඹෙන්නේ. ගරු තෙරණින් වහන්සේ, ආර්ය විද්‍යාව සහ ව්‍යවහාරික විද්‍යාව වශයෙන් මාගේ දැනුමට අනුව විද්‍යාව කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. එතකොට ව්‍යවහාරික විද්‍යාවන් යටතේ අපි සාකච්ඡා කරන්නේ සාමාන්‍ය ජීවිතේ අපි අත්දකින දේවල් කොහොමද පැහැදිලි කරන්නේ කියන එක තමයි අපි ඔතනදී සාකච්ඡා කරන්නේ. නමුත් ආර්ය විද්‍යාව කියන්නේ ඔබ වහන්සේ දේශනා කරන ධර්මය මට වැටහෙන්නේ විද්‍යාවේදී උපාධිධාරියෙක් වෙච්ච මට වැටහෙන්නේ ඔබ වහන්සේ දේශනා කරන දෙය ආර්ය විද්‍යාවක් විදිහට. ආර්ය විද්‍යාවක් කියන දෙයින් මම අදහස් කරන්නේ කරු තෙරණින් වහන්සේ, ඔබ වහන්සේ දේශනා කරන දෙය පැවැත්ම නැති කිරීම සඳහා භාවිතා කරන විද්‍යාවක්. මේ විද්‍යාවේදී ඔබ වහන්සේ එක්තරා පර්යේෂණයක් අපට අප විසින්ම සිදු කළ යුතුයයි යෝජනා කරනවා. මේ පරීක්ෂණයේ ක්‍රමවේදයත් පරීක්ෂණ මූලධර්ම ක්‍රමවේදයත් ඔබ වහන්සේ දේශනා කරනවා. මේ පරීක්ෂණයේ අවසන් ඵලය ආර්ය පරීක්ෂණයක්. මේ අවසන් ඵලය තමා තුළින්ම ප්‍රත්‍යක්ෂ කරගන්න ලෙසයි ඔබ වහන්සේ දේශනා කරන්නේ. ගරු තථාගතයන් වහන්සේ, තථාගතයන් කියන වචනේ තේරුම තමා විසින් තමා ගලවා ගත්තා කියන දෙය මම නිවැරදිද තෙරණින් වහන්සේ? තමා විසින් තමා ගලවා ගත යුතුමයි. ලෝකෙ කිසි කෙනෙක් ගැලවුම් කරුවෙක් නෑ. එසේනම් කරු තථාගතයන් වහන්සේ, තථාගත කියන වචනයට වඩා සුදුසුම පුද්ගලයා ඔබ වහන්සේ විය යුතුයි. එසේනම් කරු තථාගතයන් වහන්සේ මට පැහැදිලි කරලා දෙන්න, මේ ආර්ය පරීක්ෂණය කරන්නේ කොහොමද? මේ ආර්ය පරීක්ෂණය කිරීමේ වැදගත්කම කුමක්ද? ඇයි මිනිසත් බව ලබාගත් කෙනෙක් තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතු ආර්ය පරීක්ෂණය කිරීම සිදු කළ යුත්තේ? මේ තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කරගත් ආර්ය පරීක්ෂණය වෙන කෙනෙකුට පැහැදිලි කරලා වෙන කෙනෙක්ට මෙහෙම කරන්නයි කියලා කියනවා මිසක් වෙන කෙනෙක්ට මේ පරීක්ෂණයේ ප්‍රතිඵලය පෙන්වීමට හැකියාවක් නැත්තේ ඇයි? මේ පිළිබඳ පොඩි විග්‍රහයක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා. කරු තථාගතයන් වහන්සේ, මොකද්ද මේ ආර්ය පරීක්ෂණය? ඔබ වහන්සේ මේ ආර්ය පරීක්ෂණය සිදු කළේ කෙසේද? ඔබ වහන්සේ සිදු කරපු ආර්ය පරීක්ෂණේ අවසාන ඵලය ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂයි. අපිට ප්‍රත්‍යක්ෂ වෙමින් පවතින දෙයක් මිස අපිට සම්පූර්ණයෙන් ප්‍රත්‍යක්ෂ වෙච්ච දෙයක් නෙවෙයි. ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙන්න, අපිට අනුකම්පාවෙන් පැහැදිලි කරලා දෙන්න, මේක කොහොමද අපි මේ පරීක්ෂණය කිරීමේ ක්‍රමවේදය මොකද්ද? අවිද්‍යාව විද්‍යාව දෙකක් තියෙනවා. නොදන්නාකම අවිද්‍යාව, දන්නාකම විද්‍යාව. කාගෙන්ද දැනගන්න ඕනේ? තමා ගැන. තමා කියන්නේ කවුද මේ? තමා කියලා කෙනෙක් ඉන්නවද මෙතන? මේ පිටින් ගන්න සබහාදහමේ හුලන් ටික ගියා, රස්නයයි වුණා, රූපේ වලක් කපලා වැල්ලුවා. එතකොට වල්ලපුවාම ඒක පස් වතුර දෙක පොළවට. ඔය හතරේ එකතුව අපි කෙනෙක් කරගෙන
ඔක තමයි නොදන්නාකම, මෝඩකම, අනුමෝදන් කළ යුතු මෝඩකම. අන්න මෝහ අන්ධකාරය. ඔක පේන්නේ නැතිකම තමයි මෝහය කියන්නේ. මෝඩකමට කැමති වුණා සහ කැමති වුණා. එතකොට මෝඩයා දන්නවද මම මෝඩයි කියලා? නෑ මම දන්නවා. මම උගත්. මම ධර්මයෙන් දරයි. මම ධර්මදර. මෝඩයා ඥානවන්තයට දරා ගන්න දෙයක් නෑ. දරාගත්තොත් බරක්. එතකොට ආර්යයා කියන්නේ පුතේ රමණේ නවත්තන කෙනා. හිත ඉන්න දෙයක් නෑ. දැන් කෙනෙක් ගැන හිත ඉන්න දෙයක් නෑ. එතන අතර මහා ධාතුව. අයිතිකාරයෙක් නෑ. අන්න අයිතිකාරයෙක් නැති තැන රමණේ නෑ. ආර්ය වෙන්නේ එතන. රමණය රිය ගමන් කරනවා සසර. ඒකෝ දැන් සසර යන්නේ කවුද? නොදන්නා පුද්ගලයා. මොකක් හින්දාද යන්නේ? අල්ලගත්තු දේ හිතේ රමණය වෙන නිසා. රමණය වෙන තැන සීලේ නෑ. රමණය වෙන තැන දානේ නෑ. රමණය නවත්තන එක තමයි භාවනාව. ඔන්න දාන සීල භාවනාව. එතකොට රමණය නවත්තනකොට සීලේ තියෙනවා. රමණය නවතිනකොට සමාධිය තියෙනවා. රමණය නවතින තැන ප්‍රඥාව තියෙනවා. අන්නේ ප්‍රඥාව තමයි බුද්ධ. නැවතුණු තැනයි බුද්ධ. නැවතුණු තැන ආශ කරන්න, තරහ වෙන්න, දුක් වෙන්න, ශෝක වෙන්න, බය වෙන්න, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛරමාන, උඩඟුකම්, කුහකම් හට ගන්න දෙයක් නෑ. එතකොට ඕක වෙන කිසිම සතෙකුට කරන්න බෑ. මනුස්සතාවට පමණයි. ඒක තමයි ලෝකේ ඉහළම සතා. මනුස්සතා ඉහළින් කිසිම සතෙක් නෑ. එතකොට සත්ව වෙන්නේ නොදැන මගේ කරගත්තා. සත්ව දන්නවා වෙන් කළා. බුද්ධ නොදැන මගේ වුණා අවිද්‍යාව. විද්‍යාව පහළ වුණා. නොදන්නාකමින් දන්නාකමට ආවා. කවුද මේ ඉන්නේ? කෙනෙක්ද? ඇයි මේකේ හුලන්ටිය ගිය හැටි වලක් කපලා වල්ලන්නේ? අපි ඒක හිතන්නේ. අපි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ගැන හිතනවා. කෙනෙක් ඉන්නවා කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව. ඒතර බුදු කෙනෙක් නෑ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ නම. කෙනෙක් නැති බව ආර්ය විද්‍යාව. ආර්ය විද්‍යාව. එතන අවිද්‍යාව නෑ. විද්‍යාව පහළ වුණා. ඉන්නකම් එයාට කවුද? ඉන්නවා, තියෙනවා, අයිති මගේ. කවුද ඉන්නේ? මොනවද තියෙන්නේ? මොනවද අයිති? මොනවද මගේ? කවුද හොයන්නේ? කෝ ආර්ය පරිශ්‍රණය? කෝ ගවේෂණය? කෝ නිරීක්ෂණය? කෝ පරිශ්‍රණය? අන්න මම ගවේෂණය, පරීක්ෂණය, නිරීක්ෂණය කළා. එතකොට කවුරුත් කියප එකක් නෙමෙයි. මා විසින්ම කරපු පරිශ්‍රණයක් මේක. හෙව්වා සොයන්නට හම්බ වෙයි. හෙව්වා හොයන්න කියනවා. මා දුක් සත්‍ය මගේ ගැලවීම සඳහායි, ඔබ දුක් සත්‍ය ඔබේ ගැලවීම සඳහායි. ඔබ සත්‍ය සොයනවද? ඔබ වහන්සේ සත්‍ය සෙව්වා. මම සත්‍ය සොයාගියා, සොයාගත්තා. හොයලා දෙන්න බෑ, හොයාගන්න කියනවා. ඔබ වහන්සේ සත්‍ය සොයාගත මාර්ගය මොකක්ද? මගේ ගොඩේ මගේ කියලා දෙයක් තියෙනවද? මගේ තැනට මම යනවා. මගේ තැනක් නැත්නම් යන්න තැනක් නැහැ. ගමන ඉවරනේ. ඒතකොට මගේ කියපු අයිති කාටද? ඔකේ අයිතිකාරයා කවුද? අම්මද, තාත්තද, බින්දද, දරුවෝද, සහෝදරයෝද, ඥාතීන්ද, අසල්වැසියෝද, මමද, වෙන කෙනෙක්ද? අන්න හොයනවා. අන්න සිද්ධාන්තය වෙන සිද්ධාර්ථය වෙලා. මොකද්ද මේ? සිද්ධාන්තය හොයනවා. මොකද්ද? සෙව්වේ සබාදාමී සිද්ධාන්තය. සිද්ධාන්තය. සබාදාමී සිද්ධාන්තය. සබාදාමී සිද්ධාන්තය.
එතකොට මේ වැහිලා තියෙන සබාධාමේ සිද්ධාන්තය සබහාදහමට අයිති නැති කිසිම දෙයක් නෑ. සියල්ල සබාධාම. සියල්ල සබහාදහම හිතන්නේ සබහාදහමේ අයිතිකාරය අයිතිය පිළිබඳව හිතනවා. අයිතිය මගේ කරගන්න හදනවා. මගේ ඌ තැනම සීලේ නෑ. ඒක තමයි දෙන්න බැරි ගන්න බැරි සීලය. අයිතිය තිබුණ තැනම නිවන නෑ. එතකොට 84000ක් තියෙනවද ධර්මස්කන්ධයක්? අපි දැන් මේ පවත්වන සාකච්ඡාව අතිශය ස්වාධීන සාකච්ඡාවක්. ස්වාධීනයි. අතිශය ස්වාධීනයි. වෙන කිසිම කෙනෙක්කින් කොපි කරගත්ත දෙයක්වත් වෙන කිසිම කෙනෙක්ගේ පොතකින් ලබාගත් දෙයක්වත් වෙන කිසිම කෙනෙක්ගේ මතවාදයක්වත් අපි මෙතන පැහැදිලි කරන්නේ. අපි සාකච්ඡා කරන ඔබ වහන්සේ සාකච්ඡා හිතන්න කුටේ ඔයාට දැනුන රස ලියන්න කියන්න පෙන්නන්න බෑ. හැබැයි ඔයාට දැනුණා. ඔයා දැනුණ රසයේ පිළිබඳව ඒ ආර්ය පරිශ්‍රණීය කළාද රස දිගේ ගියාද? සාමාන්‍යයෙන් අපි රසයට අහු වෙනවා. අහු වෙලා දිගේ යනවා. දිගියනවා. දිගේ යනවා කියන්නේ සසර හදනවා. අන්න නොමග. ඒතකොට මග යන කෙනා අන්න රසය පවතින දෙයක්ද? රසය මං කාලා මං කියන්න ඕන කාලා බලන්න පුතේ. හැබැයි කියන්න බෑ. එයා බැලුවා මාත් බැලුවා මම බලපු තැන මම නැවතුණා. ඔයා බලපු තැන ඔයා නැවතුණා. සාමාන්‍යයෙන් අපි කරන පරීක්ෂණයක ක්‍රියාවලිය ගත්තොත් කරුතථාගතයන් වහන්සේ අපි යමක් තියනවා කියලා තියෙන දේක සම්බන්ධතාව ටික හොයන එකයි අපි කරන්නේ. නමුත් ඔබ වහන්සේ දේශනා කරන මේ ආර්ය පරීක්ෂණයේදී අපි කරන්නේ අපි කල යුතු වන්නේ ගන්න දෙයක් නැහැ. මෙතන දෙයක් නැහැ. නැති බව ප්‍රත්‍යක්ෂයෙන් වටහා ගැනීමටයි අපි මේ පරීක්ෂණය කරන්නේ. ඒ ප්‍රත්‍යක්ෂ නොකර ගන්න තාක්කල් නිවනනේ. මේක සාපේක්ෂයිද නිරපේක්ෂයිද? කිසිදු දෙයකට මේක සාපේක්ෂ වෙනවද? නෑ. එහෙනම් මේක නිරපේක්ෂ දෙයක්. නිරපේක්ෂයි. Tamanට විතරයි. Tamanට විතරයි. එහෙනම් මේ නිරපේක්ෂ දේ අපිට කෙනෙකුට කියන්න බෑ. කිසිම කෙනෙකුට නිවන් සැප ලැබේවා කියලා නිවන දෙන්න බෑ. සුවපත් වේවා කියලා සුවපත් කරන්න බෑ. කිසිම කෙනෙකුට තෙරුවන් සරණයි කියන්න බෑ. මොකද්ද? තුනක් නැති නිසා. කුමාරයා ඉපදුනා කවද උපන්දිනේ කියන්න බෑ. අපි කේක් කපන්නේ උපන්දිනේට නෙවෙයි. නෑ. නේ. කල්ප ගානකට කලින් උපන්නේ කී. උපන්නේ කි. අන්න මගේ පරිශ්‍රණයේ මුල. කල්ප ගානකට එහා දැක්කා. ඒ ඔබ වහන්සේගේ පරීක්ෂණයේ ආරම්භය. ඒ කල්ප ගානකට එහා උපන්නේ කී. එතකොට ඔබ වහන්සේගේ මේ පරීක්ෂණය කරන්න පරීක්ෂණය කිරීමේ ගැටලුව කුමක්ද? ගැටලුවක් හඳුනගන්න එපේ. හේතුව මෙච්චර දිග සතරක් ආවා. මෙච්චර දිග සසරක් ආවා. සතරක් ආවේ හැම ඉන්න තැනකම හොඳයි කියන ඇල්ලුවේ. හැම ඉන්න තැනක්ම ඒ ඉන්න කාට හොඳයි. කුඹියට උගේ ලෝකේ හොඳයි. දිමියටත් උගේ ලෝකේ හොඳයි. මකුණටත් උගේ ලෝකේ හොඳ කරගන්න හදනවා. මිනිසාත් මිනිසාගේ ලෝකේ හොඳ කරගන්න. හොඳ කරගන්න හදනවා. දැන් ඔහොම ඇවිල්ලා මේක හම්බ වුණා. මොනවා කරලාද හම්බුනේ? මොකවත් නොකලේ කාට හම්බුනේ? මේක උපදිනකොට බෞද්ධත් නෙවෙයි සිංහලත් නෙවෙයි. අන්න එතනම වැඩි වැරද්දුවා. ආගමක් දුන්නා. ඇදහිලා. මෙච්චර කල් වැදුවේ නැහැ. මේක පින්ට හම්බුණා නෙවෙයි නිකන් හම්බුණා. එතකොට වහන්සේ මේ ධර්ම දේශනා කරන්නේ පිනට හම්බෙච්ච බෞද්ධකමටවත් පිනට වැරදීමක් සිද්ධ වුණේ නිකන් හම්බෙච්ච බෞද්ධකමටවත් නිකන් හම්බෙච්ච කතෝලිකකමටවත් නිකන් හම්බෙච්ච ඉස්ලාම්කමකටවත් නෙවෙයි. ආගමක් නැහැ. ආගමක් නැතුව සමස්ත මනුෂ්‍ය කොට්ටාසයටයි ඔබ වහන්සේ මේ කතා කරන්නේ. එතකොට ಜಾති ආගම් ભેදයකින් තොරව සියලු මිනිස් වර්ගයාට නුවණින් දකින්න පුළුවන් නම් මගේ කරගත්තුවා කාගේද කියලා. අනුන්ගේ. අයිති නැහැ. අයිති නැති දෙයක අයිතිකාරයෙකු කර්මෙන් මිදෙන කම්ම කොහෙද යාට නිවන උපතක් තියෙන්නේ.
නිවන කියන්නේ නිවුණු කියන එක. ගිනි ගත්තොත් ගිනි නිවුවක් පැවිදි. ඒතකොට හද ගිනි ගන්නවා. හැම මොහොතකම. ගින්නක් මේක ඇතුලේ වැඩ. ඒ ගින්න එළියට පයින්නවා රූපේ දාලා. ඇයි? කෙනා නෙමේ හින්දා. රූපේ කෙනා නෙමේ රූපෙට අයිතිකාරයෙක් නෑ දාලා යනවා. ගින්න කියලා වාසිය අදහස් කරන්නේ ශක්තිය. ශක්තියක්. දැන් විදුලි බලාගාරේ විදුලිය බ්ලෙන්ඩර් එක වැඩ, රයිස් කුකර් එක වැඩ, ෆෑන් එක වැඩ, උපකරණ වැඩ. දැන් මේක නටවනවා. උපකරණයක් මේක. මේක නටවන්නේ ගින්න. කියන්නේ ශක්තිය. ශක්තිය. විදුලිය. ඒ කියන්නේ කැමැත්ත වැඩි වෙන්න විදුලි බලාගාරේ විදුලිය වැඩි වෙනවා. තරහ වැඩි වෙන්න විදුලි බලාගාරේ විදුලිය වැඩි වෙනවා. දුක වැඩි වෙන්න විදුලි බලාගාරේ විදුලිය වැඩි වෙනවා. බය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, උඩඟුකම, කුහකම වැඩි වෙන්න විදුලි බලාගාරේ විදුලිය වැඩි වෙනවා. ලෝකේ කැමතිින් යන්න දෙයක් නැහැ කියලා සත්‍ය දකින්න අනිත් පැත්තට අන්න රිය අරිය වෙනවා. රිය අරිය වෙනවා. එතකොට රිය අරිය වෙනවා කියන්නේ රමණේ නවතිනවා. අන්න එතන තමයි වේරමණී සික්ඛාපදං කියන්නේ. විනය ශික්ෂණයේ තැන්පත් බව හිතේ. එතකොට මගේ දෙයක් නැති නිසා ණය නෑ, බය නෑ, දුක නෑ, ශෝක නෑ. ඇයි හේතුව? මහ පොළොවට පස් නොවන කිසි දෙයක් නෑ. ඔන්න බලන්නකෝ දැන් පසේ අයිතිකාරයා පසට ගියා. හුළඟේ අයිතිකාරයා හුළඟට ගියා, වතුරේ අයිතිකාරයා වතුරට ගියා, ගින්නේ අයිතිකාරයා ගින්නට යනවා. එතකොට අයිතිකාරයා අයිතිය දීලාද? අතර ඔබ වහන්සේ මේ සියල්ලම බෙදනවා ගින්දර, වතුර, පස් උලන්. ඔව් ඒකට කිව්වේ ශක්තිය, වතුර කිව්වේ ද්‍රව කොටස, පස් කිව්වේ ඝන පදාර්ථයේ ඝන කොටස, ඊළඟට හුලං කියලා කිව්වේ වාත පදාර්ථය. දැන් ඔය හතරට අයිතිකාරයෙක් ඉන්නවද? දැන් ඔය හතරනේ අයිති කරගෙන තියෙන්නේ. ඒ අයිතියේ කරුමෙට ඔය හතර නඩත්තු කරන්න අපි දුක් විඳිනවා. සැපද? ඕකේ අයිතිය නැති තැන සැපයි. යන්න නිවන සැපයි. දුක නෑ, ශෝක නෑ, බය නෑ. නැති හින්දා සැපයි. එතකොට මරණට පස්සේද ඉන්න වෙලේද? මරුණා කියන එකෙන් අපි අදහස් මැරෙන්නේ නෑ. මැරෙන්නේ මේ මරණකම්. ඒ ටික නැති කරනකම් මැරෙන්නේ නෑ. මායя කිව්වේ ඔය ටිකට. එතකොට මායя මගේ කරගත්තු තැන මාර පාක්ෂික ධර්ම තේරුම. මගේ නොවන තැන මගේ නොවන බව දැක්කා බුද්ධ. එහෙනම් මේ කාගේද දැක්කා? කාගේද? කවුද මේ කියයි ටික සම්මා වුණේ හින්දා බුදු බව. සම්මා සම්බුද්ධ. එතන සම්මා වූ තැන කෙනෙක් නැහැ. ඔය හතරට අයිතිකාරයෙක් නැහැ. අයිතිකාරයා නැති තැන කෙනා නැහැ. එතකොට ආයේ උපදින්න හේතුව නැහැ. ආයේ උපදින්න හේතුව නැහැ. මේකේ තියනා පුතේ මගක් නැත. යන මගක්ද නැත. දෙමගුලක සිරිය කෙනෙකුද්ද නැති විය. මගුල් දෙකයි. කුමාරයා ඉපදුනා. දැන් ඉපදිලා. දැන් පුතා සිද්ධාන්තේ දන්නවා. මොකද්ද? අවිද්‍යාවෙන් විද්‍යාව පහළ වුණා. නොදන්නාකමින් දන්නාකමට ආවා. මේ සියලු දේ එක පස් ටිකක්. මේ පසෙන් මහලා පිටු කරලා, උලඟෙන් හොලවලා, උණුසුමින් රත් කරලා තියෙන උපකරණයක්. මේක අම්බලමක්, නවාතැන් පොළ, ලැබුම් ගන්න තැන. මෙතන ඉඳන් තව එකකට යනවා. ඒකේ ටිකක් කල් ලැබුම් ගන්නවා. ඒකෙන් තව එකකට යනවා. ඒකේ ටිකක් ලැබුම් ගන්න. ඔහොම ඇවිල්ලා මේකට ආවා. මේ ලැබුම් වලට. අලෝ අම්බලමේ ඉඳලා යනවා. මේ ලැබුම් වල ලැබුණේ පිනටද? ඈ? මේ ලැබුම් වල ලැබුණේ පිනකටද?
මේක තමයි පුතේ මේ ලැබුණ වෙලේ කෙනෙකුට බුදු බව ලැබුණොත් අන්න මේ මොහොතේ ඔබ ලැබු බුදු බව මෙතේ බුදු බව. ඔබ ගැලවෙන නුවණ ලැබුණොත් අන්න මගුල. අන්න සිද්ධාන්ත දන්න සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා අන්න මගුල. ඊට පස්සේ සිද්ධාන්තය දැනගත්තට පස්සේ මෙයා ඇත්ත දකිමින් ඉන්නවා. මොනවද? මගේ ගොඩේ. මගේ ගොඩේ සත්‍ය දකිමින් ඉන්නවා. පොත් බල පාඩම් කර ඉන්නවද? දැනුමක් ඔළුවට දාගන්නවද? දැක්මක් නැති දැනුමකින් වැඩක් නෑ. දැක්මක ඉන්නවා. දකින්ද හිතේ රමණේ නැතුව යනවා. විරමණේ. අන්න පිටකට අහුණ කෙනා අභිධර්මයේ දැක්කා. අල්ලගත්ත ණය අතෑරියා විනය. ඔන්න සවහදාන්නේ සූත්‍රයේ හැමකින් වහලා. මොකද්ද වහලා තියෙන්නේ අර හතර? කෙනෙක්ද? මේක අම්බලම. මේක එක එක්කෙනාට ලැබුම් ගන්න ලැබුම් හලා. මේ ලැබුම් අරගෙන මේකේ කට්ටිය මෙතනින් පයින්නවා වෙන එකට. අන්න ඊට කලින් මේක ලැබුම් හලක්. මේක తాවකාලික තැනක්. මේක සදාකාලික කරගන්න බෑ කියන එක කියලා දෙන්න ඕන. අන්න එතකොට සම්මා වහින්ද බුදු බව හිමිනවා. අන්න කුමාරයා ඉපදුනා. කුමාරයා බුදු වුණා. දැන් ස්කන්ධය මේ ගොඩවල් මොකක්ද කාටද අයිති? මහ පොළොවට අයිතිකාරයෙක් නෑ. අයිතිය නැති කළා ස්කන්ධ පරිනිර්වාණය. දැන් මගේ කියන්නේ මොනවටද? දැන් මගේ කියන්න බෑ එකක්වත්. මගේ කිව්වොත් බොරු කියන්නේ. අන්න කෙලෙස් නෑ දැන්. දැන් කෝගෑනියක්වත් පිරිමියෙක්වත් අන්න කෙලෙස් නැති වුණා. කෙලෙස් පරිනිර්වාණය. ඔන්න දෙවනි මගුල සිදු වුණා. දැන් කවුද නැති කලේ? අවබෝධය, බෝධිය, බුද්ධිය, බුදු බව. බුදු බව. අන්න බුදු බව ලැබිලා ඒ නැති කල අවබෝධ නැති කල විදිහ ඔබට නැති කරගන්න කියලා දෙනවා. ඔබත් ඒ தත්ත්වෙම දැකිය යුතු. උතන කවුද ඉන්නේ කියලා ඔබ බැලිය යුතුයි. මම බැලුවට හරියන්නේ. ඔබ දැකපු සත්‍යයක් නැති තැන ඔබට නිවන වැහිලා. බුදු බව වහින් වෙලා. එතකොට සත්‍ය වහලා කොහන්සේලා වැහුම් අරින්න. වැහුම් අරින්න බුද්ධිය රජ කළා කියන එකයි බුදුරජාණන් වහන්සේ වෙන්නේ. එතකොට ඔබේ බුද්ධිය රජ කරනවද? ඔබ බුද්ධිය රජ කරන් තරම් ඥානවන්තද? ප්‍රඥාවන්තයාට පමණයි බුදුදහම. අන්න දැනුමට ගත නොහැකි දැනුවත් වුවත් ගත හැකි. දැනුවත් උනේ කවුරු ගැනද මේ? මගේ ගොඩ පිළිබඳව. මගේ ගොඩෙන්නේ මට සැනසුමක් නැත්තේ. මා අල්ලගත්තු දේවල්. මං අල්ලගත්තු තැනනේ. එතන ඊතර නෑ එතන. අන්න නේරංජන නේරංජනය. එතකොට අන්න බුද්ධ පරිනිර්වාණයක් නෑ. සිද්ධාර්ථ කුමාරයා පින්වන් පාලා ඉවරයි එතකොට. කවුද සිද්ධාර්ථ? අර සිද්ධාන්තය දැකපු පුද්ගලයා. ඔන්න සිද්ධාන්තය දැක්කා. මගේ දෙයක් නැති බව දැක්කා. ලෙඩ වෙන්න, දුක් වෙන්න, ශෝක වෙන්න, බය වෙන්න මාව රකින්න කියන්න ලෝකේ කෙනෙක් නැති බව දැක්කා. අන්නේ දැකපු හිත ආයින්ද තැනක් නෑ. අන්න කෙනා නැති වුණා. කෙනෙකුත් නැති විය. අර අච්චර කල්ප ගානක් ආපු එක කවුද ගියේ? කවුද ආවේ? කවුද උතන ඉන්නේ? දැන් පුතා එහෙ ඉනම් මෙතෙන්ට ආවා.
කෝ දැන් ආපු මග කෙනා නෑනේ. දැන් ඔතන ඉන්නවා කවුද ඉන්නේ? කියන්නේ. මෙතනට ආපු වෙනකුත් නෑ. ඔතන ඉන්න කෙනෙක් ඉන්නවද? ඉන්න කෙනෙකුත් නෑ. අන්න නැති නිසා නැති වුණා. අන්න විද්‍යාව පහළ වුණා. ඇති නිසා ඇති වුණා. අවිද්‍යාව පහළ වුණා. අවිද්‍යාව වුණා. නැති නිසා නැති වුණා. ඇති නිසා ඇති වුණා. දැන් මිරිඟුව පේන්නේ තියනවමනේ. මුවා දුවනවනේ. ඒ කියන්නේ අපි රවට්ටලා. ඒක තමයි මෝහ අන්ධකාරයකට පොල් තෙල් පහන් පත්තු කරලා හරියන්නේ. මෝඩකමට වේශ දෙකයි කැමති වුණා කැමති වුණා. මොකක්ින්ද අර කැමති වුණේ සහ කැමති වුණේ. එතකොට ඒ ඥානය පහළ වුණේ කාටද? අවිද්‍යාව දුරු කළේ කවුද? මේ හතර මහා ධාතුවද ඒක අල්ලගත්තු හිතද? ඒක අල්ලගත්තු හිත. හිත ඇඹිය හැකිද? හිත පෙන්නිය හැකිද? එතකොට පෙන්වන්නත් බෑ, රූපයක් ලියන්නත් බෑ. බුදුන් කළොත් මහා කරුණයක්. මහා කරුණයක් කියන්නේ මහා මෝඩකම. මහා මෝඩකම. අන්න බුදුන්ට රූපයක් නැහැ. පුතා මොහොතක් මුකුත් නොහිතා ඉන්න. එතකොට කවුද තන ඉන්නේ? කෙනෙක් නෑ නේද? කෙනෙක් නෑ. කවුද දැක්කේ? අන්න ඔබ සත්‍යය. දැන් මම ඔතන කෙනෙක් නෑ කිව්වා නම් පිළිගන්නවද? අන්න තමා තුලින් තමා දැක්කා. අන්න බුදුන් දැක්ක නිවන් දැක්කා. අන්න නැති බව බුදු බව නැති හන්ද නිවන. දැන් නැති බව දැක්ක බුදුන්ට මොනවද තියෙන්නේ? කෙසට කකුල්පතු කිසිවක් නෑ. කිසිවක් තිබුණා නම් නිවනක් නෑ. මේ ඔබ වහන්සේගේ ආර්ය පරීක්ෂණය. ආර්ය පරීක්ෂණය. මේ තියෙනවා චින්තානයක බුද්ධාංකුර රෝපණය වී ඇති බව සැක නැතුව දැනගැති. මේ පුද්ගලික එක. සිටියේ විපලිසරව ස්ත්‍රියක් බුදු වෙයිද? පෙර ආසායති කතා. චින්තානයක බුද්ධාංකුර රෝපණය වී ඇති බව සැක නැතිව දැනගති. භාව රූපේයට බාධාවක් නොවන බව එලි දක්වා ඇත සබදාම සාක්ෂිය. සාක්ෂි සබදාම. දීපවල රටවල කැලෑවල ගල්ලාස්සේ බුද්ධ නොමැති බව. අසම සමාවබෝධයේ බුද්ධ වෙන බව. එතකොට ලෝකේ අනිත්‍යයට සම කළ හැකිද? දැන් කෝකද විද්‍යාව? ඔබ වහන්සේ දේශනා කරන ලද ආර්ය විද්‍යාව. ආර්ය විද්‍යාව. දැන් ඔබ කලේ මොකද්ද? දැන් හිතන්න එකක් නෑනේ උතන. දැන් නෑනේ කවුරු ගැන හිතන්නද? දැන් හැමතැනම බලන්න හැමතැනම නෑ. එතකොට මේ ඉන්නවා තියෙනවා කියන්නේ මේ පේනවනේ. ඒ පේන්නේ සත්‍යද? අන්න සද්ධර්මයේ සත්‍ය දැක්ක ධම්ම. ඉන්නවා තියෙනවා ඉතින් මගේ කියන බොරුින් ගැලවුණොත් සංග. දැක්ක හිත ගැලවුණා. ගැලවුණ හිත බුද්ධ. දීපවල රටවල කැලෑවල ගස්ාසි බුද්ධ නොමැති. අන්නේ ඔබ ලැබූ අසම සම අවබෝධය. මන්ද කලේ මන්ද දුන්නේ. ඒක තමයි මා ඔබේ ගුරුවරයා නම් ඔබ ඔබේ ගුරුවරයා වань. ඔබට ඒ අවබෝධය හිතට මේව කරන්න සම්ප්‍රේෂණය කරන්න. හිත දෙන්න. වැඩි වැඩියෙන් දෙන්න. මේ ඔබගේ ආර්ය පරීක්ෂණය ගත්තතා අර බොරුව සත්‍ය දෙක පෙන්වන්න. සත්‍ය කෝකද බොරුව කෝකද? එතකොට අන්න යා කවුද? බුද්ධ.
අවබෝධය අන්නේ අවබෝධය බෝධිය තුන්තර අවබෝධය. ඔන්න බුදු බෝධිය අවබෝධය. ඒ සත්‍ය දැකපු නුවණ බෝධිය. ඒතර බෝධිය ගහක් නේ. අවබෝධය බෝධිය වන බව, බෝධිය බුද්ධ වන බව. තෙනමත් බුදුවරුන් එක් නමක් කළසේක දේශනා ඥානෙ. සැකයක් නොවිය ප්‍රශ්නයකුදු නැත රාහුලට දැක් වූ විවෘත කළ වරදක්සේ. දැන් ඔබ සත්‍ය දැක්කොත් ඔබට ප්‍රශ්නයක් තියෙයිද? සත්‍ය නොදැක්ක කෙනාට ප්‍රශ්නයක්. සත්‍ය දකින්නේ කවුද? කියන දේ කියන විදිහට බාර අරගෙන නිසා. අම්මා කිව්ව බාරගත්ත, තාත්තා කිව්ව බාරගත්ත, දුව පුතා බින්ද ස්වාමියා කිව්ව බාරගත්ත, බුදුන් කිව්ව බාරගත්ත, බෝගහ කිව්ව බාරගත්ත, සේරම කිව්ව බාරගත්ත. කවුද දැන් බාරකාරයා? අන්න බාරකාරයා කර්මකාරයා වුණා. කොහි සිට එන්නේද කොතැනට යන්නේද දර්ශනය කළසේක තුතුපපාත ඥානෙ. මේ මෙහෙන කුණ කීටි කපුනේ. මොකද චුති උපත. හිතක් ඉපදුනා ආස හිතක් නැති වුණාද? තරහ හිතක් ඉපදුනා නැති කළාද? දුක ශෝක බයක් ඉපදුනා නැති කළාද? නෑ. නැති කරන ඥානෙ නෑ. ඒ ටික මැන්නකොට චුත වෙනවා. චුත වෙන්න කලින් නැති කරන්න. පිට වෙනවා. පිට වෙන්න කලින් නැති වෙනවා. එතකොට එන්න කෙනෙකුත් නෑ, යන්න කෙනෙකුත් නෑ. ඒමට කෙනෙක් නැත, යාමට කෙනෙක් නැත, කීමට දහමක් නැත. දැන් පුතාට අන්න පදවැල් ගෙතීමට වචනයකුදු නැත. ඒකයි ප්‍රාතිහාර්ය දේශනා ප්‍රාතිහාර්ය. ආර්ය පරිශ්‍රණයේ සිදු කළ ඔබ වහන්සේ සත්‍ය වශයෙන්ම කුමන නමකින් යමතිය යුතුද? අමතන්නත් කෙනෙක් නැති බවයි මට වැටහෙන්නේ. අන්න නැති හින්දා තමයි බුද්ධ ළමයි කියව තුනේ පන්ති. ඔබ වහන්සේත් උතන් නෑ නේ මොකක් කියලාද ආමන්ත්‍රණය කරන්නේ. ඒ නැති කලේ කවුද? අර බුදු බව. නැති බව දැකපු නුවණ ප්‍රඥාව. බුද්ධ සත්‍ය දකින්න ඥානෙ. ඒක කලේ ඥානෙ. ඔන්න ඒකෙම තියෙන එකක්. පෙරමම සිටි දවස දැනුමට ත්‍රිපිටකය. දැනුමින් දන්නවා. කොහෙන් ඇහුවත් දන්නවා ත්‍රිපිටකය. පහදා දීමට අනුමයට තර්කයට බඳුන්නා. බැහැර කළ නොහැකි සැඟවැටි අහංකාරය ඒ තුල මම විය. මම දන්නවා. මොනවද දන්නේ? මම ත්‍රිපිටකය දන්නවා. හැබැයි මම ගැන දන්නවද? අන්න අහංකාරකම. ඒ ඉන්න තියෙන තැනම මම ඉන්නවා. මම ඉන්නවා. ඒ තමයි මම. ඒ දැනුම තමයි මම. දැක්ම තුල දැනුමනේ. දැක්ම පෙන්වන්න බෑ. දැක්ම කියන්න ලියන්න වචන නෑ. අසන්නෝ අසති කියති යති. මේ මහා පඬිවදන ලියලා තියෙන්නේ. අහනවා කියනවා යනවා. හරි මම දැන් දන්නවා ධර්මයේ. හැබැයි දන්නවද? සත්‍ය දන්නවද? සත්‍ය දැනගත්තොත් පින් කියලා එකක් නැහැ. මේ හතර මහා ධාතුට අයිතිකාරයෙක් නැති තැන මොනවද තියෙන්නේ? දෙන්න කෙනෙකුත් නැත, ගන්න කෙනෙකුත් නැත, හිතෙහි ලෝකේ නැත. දෙන්න කෙනෙකුත් නැහැ, ගන්න කෙනෙකුත් නැහැ, දෙන්නවත් ගන්නවත් මෙතන කිසිම දෙයක් ඇත්තේ නැහැ.
පහුර අත නොහැරීව මගේ කරගත් දැන්ම මිදිවරු දින ගණන් අල්ලගත්තු අත ඇරීමේ ගමන යන්න පහුර අල්ලගෙන අල්ලගත්තු තැන ගමන පිය නැගුණි ජාපාල නුගරුකින් ඉවත්ව අජපාල රුක් සෙවන ගමනට යහපත් ලෝකේ ගමන් කරන තැනින් ලෝකේ නවත්තන තැනට ආවා කියන එක. එතන හොඳයි කියලා. අන්න වේරමණී සික්ඛාපදං වෙන්නේ එතන. ගත්තුව නැහැ. මේ ආර්ය පරිශ්‍රණය සිදු කරපු ඔබ වහන්සේ දෙන්න දෙයක්වත් නැහැ, ගන්න දෙයක්වත් නැහැ කියලා කියනවා. එතකොට අපි විසින් අපගේ මේ වෑයම අපි මේ සාකච්ඡාව පටිගත කරලා මේ සිදු කරන වෑයම මේ ආර්ය පරිශ්‍රණය තව කෙනෙකුට තමා තුළින් සත්‍ය දකින්න අපිට සිදු කරන මාර්ගෝපදේශනය පමණයි. පුතා හිතන්නකෝ මගේ මොනවද පුතාල ලැබුණේ? දහම මේ කහගත් එක විතරයි. පුතාලා මට මොනවද දුන්නේ? අපි දුන්න දෙයක්වත් නැහැ. අතරම අපි භෞතිකව ගත්ත දෙයක්වත් නැහැ. කෙනෙක් තර්ක කරන්න පුළුවන් දානමාන දීලා ඇති කියලා. කෙනෙක් තර්ක කරන්න පුළුවන් පාන්සු කෝල් වලට අරවට මේවට වැඩම කරලා ඇති කියලා. නමුත් ඒ කිසිම දෙයක් අපි කරලත් නැහැ, දීලත් නැහැ, අරගෙනත් නැහැ. අපිට දෙන්නත් බෑ, ගන්නත් බෑ. අපිට කල හැකි එකම දේ මේ ආර්ය පරිශ්‍රණය කරන ක්‍රමය දන්නා කමින් ඇති වූ හිත ඔබ. අන්න තමයි. එතන චන්දිමාන පුතා කියලා කෙනෙක් ඉන්නවද? කිසිම නමකින් කියලා කියන්න කෙනෙක් නැහැ. එතකොට නංගම් වාසකම් සේරම බොරු. එතකොට මේ සියල්ල බොරු නම් සත්‍ය තුල කවුද ඉන්නේ? අන්න හොයන්න. සියල්ල බොරු නම් සියල්ල මුලාවක් නම් අපි රැවටිලා කියලා අපි දන්නවද? අපි රවට්ටලා කියලා දන්නවද? ඇයි පුතේ කෝටි ගාණක් ඉන්න බුද්ධාගම්කාරයෝ. හැබැයි නැවත ඒ අයගෙන් මිනිසත් බබල වෙන්නේ මේ නියසිලට පස් වගේ පොඩ්ඩක්. කතාවක් තියෙනවනේ එහෙම. ඇයි එහෙම චුට්ටක් වෙන්නේ බෞද්ධ නම්? ඒ බෞද්ධ නම් ප්‍රේත වෙන්නේ. ඒකට ඍජු පිළිතුර නම් වහන්සේ හෝ කවුරුන් හෝ ආර්ය පරිශ්‍රණය සිදු කළ අයෙකුගේ උපදේශය තමා තුළින් අත්දක්න පිරිත ඉතාම අතලොස්සක් වීම. සියලු දේ පෙරේතකමනේ. පෙරේතකම මතනේ අපි ජීවත් වෙන්නේ. අපිට ලාභයක් නැති කිසි වැඩක් අපි කරනවද? ලාභයක් නැති කිසිම දෙයක්. පුතා මට මොනවා හරි දෙනවා නම් දෙන්නේ ලාභයකට. මගෙන් ලාභයක් නැත්නම් පුතා දෙන්නේ. හැබැයි දැන් පුතාලා දෙන්නේ මගෙන් ලාභයක් නැතුව. හැබැයි මගේ මොන එක ලාභයක් තියෙනවා. මේ පරිශ්‍රණීය ගවේෂණීය නිරීක්ෂණීය කරන හැටි කියලා දෙන්නවා. ඒක දුන්නු දේ මං ගන්නවද? ගන්නවා. ඒ දුන්නම පාත්‍රයට බෙදාගන්නේ. ඒක ගන්න මේක ඇතුලේ අයිතිකාරයෙක් ඉන්නවද? ඇතුලින් එකයි ගන්නෙ. ඇතුලේ ගන්න අයිතිකාරයෙක් නැති බව කවුද දන්නේ? ඒකයි ප්‍රශ්නේ. කවුද දන්නේ? ඒක තමයි එදා බුදුන් දැන් දින්නේ නැත්තේ. කිසි කෙනෙක්.
දැන් අත් පොඩි ළමයාත් බුදුන් අඳුරනවා. ඒ බුදුන් ඇඳිනීම නිසා අනිත් අයට බුදු බව නැහැ. ගැලවෙන නුවණ නැහැ. ඒ වගේ බුදු අඳුරාගෙන කෙනෙක් ඇත්තේ ඒ වගේ බුදු කෙනෙක් හොයනවා. හැබැයි එදා අන්න බුදුන් අඳුරන ක්‍රමයක් තිබුණේ නැහැ. එයාට සත්‍ය දකින්න නුවණ ආවට පස්සේ එයා බුදු වුණාට පස්සේ පළවෙනි බෝධිය ආවට පස්සේ ඒක තමයි බෝධිය ගහක් නෙවෙයි කියන්නේ. පළවෙනි බෝධියට ආවට පස්සේ ඒ යන්නේ නුවණ ආවට පස්සේ අන්න වෙයා බුදුන් නැදින්නා. ඒක තමයි මෙච්චර කල් නොඇසූ දහමක් ඇසුවා. වෙනදත් නම් වෙන කවුරුත් මේක කියලා නෑ. එහෙනම් මේ බුදු වෙලා තමයි. අන්න ඔබ සත්‍ය දකින්නකොට බුද්ධ උපදිනවා. බුද්ධ උපදිනකොට සත්‍ය දකින්න කියන්නේ කවුද? බුද්ධ බුදුරජාණන් වහන්සේ නම. දැන් මේ සත්‍ය වහලානි. වහන්සේලා නෑ වැහුම් ඇරලා පෙන්නන්න. අමෝ බුදුරජාණන් වහන්සේනි කියනකොටම අහුවිලා ගැලවෙන්නේ. රූපකින් බුදුන් පෙන්වවද ඒක විතර අපරාධයක් නේ. කොහොමද මේ බය නැතුව කියන්නේ ඒක? බය නැතුව කියන්නේ ආර්ය පරිශ්‍රණය සිදු කරන නිසා. සිදු කරන නිසා. ගවේ මම දේශනාවේ ආර්ය පරිශ්‍රණය සිදු කරන නිසා බය වෙන්න කිව්වේ නැහැ. අවබෝධයේ දේශනා කරන නිසා කණු කියන දෙයක් නෙවෙයි. අන්න ලෝකේ කියන දෙයක් කියලා හරියන්නේ. ලෝකේ කිව්ව දෙයක් කියලා හරියන්නේ. තමාව ගලවා ගත්ත ආර්ය පරිශ්‍රණය සිදු කළා නම් තමාට තමාව ගලවා ගැනීමේ හැකියාව තිබුණා. තමාව ගලව ගත්තේ කොතනින්ද? තමාට යන්න තැනක් බැඳෙන්න දෙයක් නැති තැනින්. එතකොට තමාව ගලවා ගත්තා නම් ඒ සඳහා වචනයක් තිබේද? නෑ. වචනකුත් නෑ. නෑ. වචනයක් සත්‍යෙට වචන නෑ. සත්‍යෙට වචන නෑ. කරු තථාගතයන් වහන්සේ කරු තථාගතයන් කියලා කිව්වහම වචනයට වචනයක් දෙන්න කෙනෙක් ඉන්නවද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපිට හැමතීමේ පාසුව තක අපි යමක් ප්‍රකාශ කළ යුතුයි. තථාගත කියන්නේ තමාව ගලව ගත්තා. තමාව ගලගත්තේ මොනවයින්ද? සබදාමයි. සබදාමයි. අන්න. ඒක සබදාම අරහං කළා අයින් කළා. අර උමට අරහං නෙමෙයි. අපි සබදාම අයින් කළා. ආරම්භයේදීම සාකච්ඡාව සබදාමේ අයිති අයින් කළා. සාකච්ඡාව ආරම්භ කළේ ආර්ය පරිශ්‍රණය කුමක්ද කියන මාතෘකාව ඔස්සේ. කරු තථාගතයන් වහන්සේ මුලදීම අපි සාකච්ඡාව ආරම්භ කරන්න කලින්ම කතා කරා ආර්ය විද්‍යාව සහ ව්‍යවහාරික විද්‍යාව. එතකොට ව්‍යවහාරික විද්‍යාවක් ඇත්තරම අවශ්‍යද? නිලවේදකම ව්‍යවහාරයට වදන්නේ කතා කරන්න වචනයක් එපාය. වචනයක් එපයි. ඒක කතා කරන්නේ මොකක්ද? මේක පැහැදිලි කරලා දෙන්න ඕනේ. තර භාෂාවක් හැබැයි විද්‍යාවක්. දැකිය යුතුයි. මම දැන් උතන අත නැහැ කිව්වොත් තමන් හොයන්න ඕනේ. සත්‍ය හොයන්න ඕනේ. නෑ කියන්නේ. කොහොමද මේ තියෙන්නේ? ඒක ඔයා හොයන්න ඕනේ. මට තියෙනවා ලත් දෙකක්. අපිට නැගිටින්න. දැන් ඔබ සෙවිය යුතුයි මොකද්ද මේ හෙල වෙන්නේ කියලා. එතකොට ඔබ හොයනකොට ඔබට ලැබෙන්නේ මොකද්ද පිළිතුර? කියන්නේ. මෙතන යමක් නැති බව. එතකොට පුතාට අම්මා ඉගෙනුවා දකුණු අතුරුයි වම් අතුරුයි කියලා. ඒක සම්මුති. අන්න සම්මුති බොරුව. සම්මුති බොරුව. සම්මුතිය බොරුවක් ලෙස වටහා නොගැනීම තමයි අපිට තියෙන ගැටලුව. අන්න එතකොට දැන් සම්මුති බොරුවයි අම්මා ඉගෙනුවේ. සම්මුති බොරුව දැක්ක දැන් ඔතන පුතාට දකුණු අත වම් අත කී හැකිද? කණ්ණාඩියකින් මගේ මූණ බලන්න කලින් මගේ මූණවත් මම දන්නේ නෑනේ. එතකොට අන්න පුතා නැති බව දැක්කා. නැති බව දැක්ක නිසා අත් දෙක නිසා ඇති වෙන දුක සෝකේ වය නැති වුණා.
මම ඔබ සත්‍ය දැකපු නිසා. එතකොට ඒ දුක සෝකේ බය නැති වුණු හිත බුද්ධ. මන බුද්ධ. එතකොට බුදුන්ට අත් දෙකක් තියනවාද? අත් කකුල් අස්ති මොකුත් නැහැ. පාත්‍රා ධාතු කිසිවක් තිබෙන්නේ නැහැ. ඔන්න දැන් බුදුන්ට දෑග සව්ව ඉන්නවද? ඔය තමයි ගැටලුවක් තියෙනවා අපි දකුණක් සව් වමක් සව්. දැන් බුදුන් කියන්නේ ඔතන දෙකෙනෙක් නැති හින්දා. එතකොට කෙනෙක් නැති තැන උතුරක් දකුණක් නැගෙනහිරක් බස්නාවක් මොකුත් නැහැ. දැන් දෙපැත්තෙන් ඉන්න කවුරු දෙපැත්තෙන්ද ඉන්නේ? එක පැත්තකටවත් නෑ. දෙපැත්තෙන් ඉන්න කෙනෙකුත් නැහැ, මෙතන කෙනෙකුත් නැහැ. එතකොට දෙපැත්තෙන් දෙන්නේ ඉන්නේ රකින්නද? පරිස්සම් කරන්නද? මොනවා පරිස්සම් කරන්නේ? දැන් මොනවා පරිස්සම් කරන්නද? දැන් පරිස්සම් ලෝකෙන් කරන්න දෙයක් තියෙනවනේ. දැන් ලෝකෙන් නිදහස්. ඒ නිදහස් වූ හිතට බෑ ආය ලෝකෙට බැඳෙන්න. මොකද බැඳෙන්න දෙයක් නැති බව දැකපු හිත. ගරු තථාගතයන් වහන්සේ කාල වේලාවේ ගැටලුවකුත් නිසා අපිට ධර්ම දේශනා ධර්ම සාකච්ඡා මෙතනින් සීමා කරන්න වෙනවා. ගරු තථාගතයන් වහන්සේ අපි අද දින සාකච්ඡාවට බඳුන් කළේ ආර්ය පරිශ්‍රණය කරන්නේ කොහොමද? දැන් මේක කෙනෙකුට කියන්න පුළුවන් කෝ ත්‍රිපිටකේ. එතකොට කෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෝ 84 ධර්මයේ ඒ බුදුන් පිටකින් ගැලමුණා අපි පිටකට අහුවෙලා. ඒ බුදුන් බුදු වුණා එදා බුදුවරු බුදු වුණා පිටකට. පිටකින් ගැලවුණු හින්දා අද අය බුදු පිටකට අහුවෙලා. අහුවන තැනකෝ ගැලවීම දැන් බැඳින්න දෙයක් නැහැ නේ. දැන් මට කියන්න පුළුවන් අර පොත බලන්න මේ පොත බලන්න. පොතකින් ගන්න දෙයක් නැති බව අපි සාකච්ඡාවට බඳුන් කළේ. රේණුකාණී චන්දිමල හාමුදුරන්ගේ පොත බලන්න. අන්න රේණුකාණී චන්දිමල හාමුදුරුවෝ අවසානයේ කියලා තියෙනවා කිව්වලු ඔය මේ පොත් ටිකකින් තිබ්බනම් හොඳයි කියලා. අපි මේ ධර්ම සාකච්ඡාවේ දෙවෙනි කොටසක් භාවිතා කරලා අදට අපි විශාල කාලයකට පස්සේ තමයි මේ ධර්ම දේශනාව YouTube channel එකට උඩුගත කරන්නේ. මේ දෙවෙනි කොටසක් අල්ලලා අපි මේ සාකච්ඡාව තවත් පුළුල් ලෙස ධර්ම සාකච්ඡාව කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම පුතේ කෙනෙකුට දැක ගන්න තියෙන චුට්ටයි. දැනගන්න තියෙන චුට්ටයි. ඒ චුට්ට දැනගත්තද එයා දැක ගන්නවා. එයා දැක ගන්නවා. එයා දැකලා ඉවර වෙනකොට එයායි ගමන ඉවරයි. අන්න තුන්තරා